ආයිබෝවන් ඔයාලට මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මගේ ලොකු බබා සහ පොඩි බබා හම්බුනාට පස්සේ මම එයාලා වෙනුවෙන් මොනවද කරේ කියලා. ඒ කියන්නේ එයාලට ඇඟේ බිබිලක්වත් එන්නේ නැති වෙන්න සහ ලෙඩ රෝග වැළඳීමේ අවදානම අඩුව. ඒ කියන්නේ ගොඩක් දුරට මගේ දරුවන්ට පුංචි කාලේ ලෙඩක් දුකක් හැදුනා කියන්නේ හරිම අඩුවේ. ඒක නිසා මම ඒ සම්බන්ධව මම වගේ හිතන මම වගේ දේවල් කරන්න කැමැති දෙමෝපියොන් එක්ක තමයි මම මේ කතා කරන්න යන්නේ. දැන් අද නවීන දේවල් තියෙනවනේ ඉතින් ඒ විදිහට හිතන කට්ටිය මේක වැඩි හිතන්න එපා. ඒක ඔයාලා ඒක බැහැර කරලා දාන්න. මම මගේ හිතන අය විතරක් මේවා පුළුවන් නම් ඔයාලගේ ජීවිතේට ලං කරගන්න. අංක එකටම මම කරපු දේ තමයි මගේ බබා හම්බුනාට පස්සේ මම නිතරම කොත්තමල්ලි වෙනියලකට බීලා මගේ දරුවට කිරි දුන්නේ එක. ඒකෙන් ගොඩක් දුරට බබාට ලෙඩ හැදුනේම නැති ගානයි. එතනින් ගියාම අංග දෙකට මම කරපු දේ තමයි බබා පුංචි කාලේ ඉඳන්ම කොහොමද වෙනියල් ගැට එතනින් ගියාම කුහුඹ කොළ රත්මල් වගේ දේවල් වෙන වෙනම එක එක දවසට එක එක විදියට තම්බ මගේ බබා නාවෝකු එක. එතන ගියා කොහොඹ වලින් කොළ වලින් නම් මම නෑව්වේ නැහැ ඇඟ වගේ හේදුවේ. මොකද කොහොඹ කොළ සාමාන්‍ය කියනවනේ සීතලයි කියලා. ඒක නිසා මගේ බබාගේ ඇඟේ බිබිලක්වත් ආවේ නැහැ. එතනින් ගියාම මම ගොඩක් දුරට කරපු දෙයක් තමයි ඉර එළිය. එයාලා උදේට නාවල කරලා උදේට වැටෙන ඉර එළියට එයාලා මුණින් අතට හරවලා තිබ්බ එක. එතනින් ගියාම තව එකක් තමයි ගොඩක් දුරට මං බබාලාගේ ඉර එළියට හදා අල්ලනකොට කොයිම වෙලාවත් පොඩි බබාලාගේ ඇස් ඉරහා ගැටෙන්න දෙන්න එපා. ඉරෙන් ඇස් අයින් කරලා අනිත් පැත්ත හරවලා බබාලා මේ ඉර එළියට අල්ලන්න. එතනින් ගියාම මම ගොඩක් දුරට කරපු තව දෙයක් තමයි බබාලාට මම කිසිම වෙලාවක ගෙදරදී පැම්පස් දැම්මේ නැහැ. කොහේ හරි එළියට යනවා නම් හදිස්සියට පැම්පස් එක දාගෙන ගියා ආපු ගාම ගලවලා දාලා තෙත මාතු කරලා පිහදාලා එයා ඒ දේවල් කරා. ගෙදරදී මම කරේ ගොඩක් දුරට නැපි පාවිච්චි කරපු දේ රෙදි කෑලි පාවිච්චි කරපු එක. එතනින් ගියාම තව දෙයක් තමයි මම බබාට බෙහෙත් දෙන්න යද්දී මගේ මහත්තයාගේ හොඳම යාළුවෙක් ඉන්න වෛද්‍යවරයෙක් ඔහු මට කිව්වා බෙහෙත් විද්දාට පස්සේ බබාට වේදනාව දැනෙන නිසා පෙනඩෝල් ටිකක් දෙන්න කියලා. ඉතින් මම මගේ බබාට පෙනඩෝල් ටිකක් දුන්නා. හැබැයි ඔයාලා ඒ දේවල් කරන්න යන්න එපා වෛද්‍යවරයෙක්ගේ උපදෙස් නැතුව. චූටි බබාලානේ ඒක නිසා. තව දෙයක් තමයි මගේ එම වෛද්‍යවරයාම කියපු දෙයක් තමයි බබා ඉන්න කාමරේට නිතරම සුදු ලුණු පොතු කොහොඹ කොළ වගේ දේවල් වලින් දුම් අල්ලන්න. එතකොට මදුරුවෝ එතකොට කිරි සුවඳට හොහපුට වගේ එනවා. එයාලා එන්නේ නැහැ කියලා. මම මේ දේවලුත් කරා. ඒක නිසා මේ දේවල් වලිනුත් කරදරයක් උනේ නැහැ. එතනින් ගියාම තව දෙයක් තමයි මගේ බබාගේ රෙදි මම හැම වෙලේම අයන් කරා. අතේ තමයි මම හොදලා ඉර එළියට දාලා හොඳට වේලලා අරගෙන අයන් කරලා තමයි මගේ බබාට මම ඇන්දෙව්වේ. මම හිතන ගොඩක් දෙමව්පියෝ ඒක කරනවා. ඒකෙන් අර පුංචි සත්තු ඉන්නේවත් නැති වෙනවා. එතනින් ගියාට පස්සේ විසි මොන හරි තියෙනවා නම් ඒවත් නැති වෙලා යනවා. එතනින් ගියාම මම මාස 3ක් විතර යනකම් 3ක් විතර නෙමෙයි 3ක් යනකම් මගේ දරුවා කොහෙවත් එළියට අරන් ගියේ නැහැ. හදිසි අවස්ථාවකට මට බෙහෙත් ටිකක් වගේ මගේ දරුවට බෙහෙත් ටිකක් අරන් ගන්න හොස්පිටල් එකකට එක්කන් ගියා මිසක් වෙන කොහෙවත් නෑ දෑ ගෙදරපත් මම එක්කන් ගියේ නැහැ. මම ඉස්ලාම් මගේ බබා අරන් ගියේ ශ්‍රීමා බෝධි වහන්සේට. මොකද අපි යම් කිසි ආගමක් අදහනවා නම් ඒ ස්ථානෙට ඕනම අම්මා කෙනෙක් දරුවව අරයි යන්නේ. ඉතින් මම අරන් ගියේ ශ්‍රීමා බෝධි වහන්සේ ළඟට. එතනින් ගියාම මගේ බබා සාමාන්‍ය තරමට ලොකු වෙලා කන කාලේ වෙනකොට මම ඉස්ලාම් කරපු දේ තමයි කැමරේ සාමාන්‍යයෙන් පුංචි කෑම දීලා සාමාන්‍යයෙන් හොඳ 3-5 අම්මනා එකතු කරලා කෑම දෙන්න ගන්නකොට මම කරපු දේ තමයි මුරුංග කොළ වේලලා කුඩු කරලා අරන් තියාගෙන නිතරම වගේ ඔහුගේ කෑම වේල වලට ඒ මුරුංග කොළ එකතු කරපු එක. ඉතින් මම හිතනවා මගේ මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනක් වෙන්න ඇති කියලා. යම් කිසි ඔයාලට අකමැති දේවල් තියෙනවා නම් කරන්න එපා. කැමති දෙයක් තියෙනවා නම් මේකෙන් අරගෙන කරන්න බලන්න. ඉතින් එහෙනම් මේ වැඩසටහන නරඹපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.